පොල් ගාලා නැගිටිනකොට හිරමනේ අඳුරු දාන්න වෙන්න බෑ. හිරමනේ එතනම තියෙන්න ඕනේ. බැරි වෙලාවත් හිරමනේ නැති වුණොත් ඒකට වෙනම ඇක්ෂන් එකක් ගන්න වෙනවා නේද? right. එහෙනම් ගාමු 1 නෑ බොරුවට මම පුරුදු වෙනවා. අයියක 1 2 3 කියලා තුනක් කියන්න බෑ පුරුදු වෙන්න බෑ. හිරමනේ පෙරලෙන්න බෑ බීමට හොඳේ. වෙනම බදන්නේ කාන්තාව පොල් ගන්න මේ හිරමන හදලා තියෙන එක කාන්තාව ගැන කිසි අවබෝධයක් නැතුව හදලා තියෙන්නේ. නේද? අක්කරයක් විතර තියෙන මේ මොකක්ද ඒකට කියන්නේ? මේ කියන්නේ මේ වාඩි වෙන ස්ථානයට ගැලපෙන්නේ බෑ හිරමනේ හදන්න. මේකේ පොඩි අවුලක් තියෙනවා මේ හිරමන හදපු එක ගෑනුන් නැති රටක හිටපෙන්නේ. මේ තව ඔයාගෙන ඉලුම්ගස්සන් හිටවන්න මේ කරපු වැඩේ. නේද? හලෝ ඒකට ඔයාට හිරමන හදුවේ නෑ නේ. රයිට්. මේ හිරමන හදපු එක කවුද? අක්කේ තලේ පරිස්සමෙන් ඈ. හිරමන තලේ උනත් චෝර් නෑ මේ දවහ කතාවල. හරිද? ඒ කියන්නේ මේ පිටගැස්පට එන්න පුළුවන් ඒකයි මම කියන්නේ. ඒ පිටගැස්පට එන්න හරි බෑන්තන් හරි වැදුනොත් ඒකයි මම කියන්නේ. හරිද? එහෙනම් හරිද? තව පස් දෙනෙකුට එන්න පුළුවන් පස් දෙනෙකුට. පස් දෙනෙකුට එන්න පුළුවන් ටක්කල වාඩි වෙන්න. පස් දෙනෙකුට පුළුවන්. ගෝල් ගෑමේ තරගෙට ඉදිරිපත් වෙන තපයි රයිට් තව හතරයි. තව හතරයි. තව හතර දෙනෙකුට පුළුවන්. ඉක්මනගෙන තව තුනයි. තව තුනයි. තව දෙකයි. තව දෙකයි වටිනා ඡාන්සයක්. නිරෝෂා තව දෙකයි එකයි තව එකක් තියෙනවා ඉක්මනට alright okay මෙයමයි එවන පොඩක් ඉඩ දෙන්න වටපිටාව ඉන්න ඉඩ දෙන්න වෙනවාම මට විනාඩියක් දෙන්න තරඟ නීති රීතිය right අපේ මේ අර නීතිය කියන්නේ මතකයි දුව නැගිටිනකොට හිරමනේ එතන තියෙන්න ඕනේ අනිවාර්යයෙන් අමාරුවෙන් අපි වගේ තිරමන ටික මේ වගේ තරඟ නීති අපේ මේ විසිල් එක ගහනකම් ඔයගොල්ලෝ කාටවත් ආරම්භ කරන්න බෑ තරඟය. ඊට අමතරව මේ පොල් ගලවලා ගන්න බෑ. හැබැයි රැල්ලියට ඉන්න ඉන්න ඕනේ. හැබැයි පොල් ගහන ගමන් විසිල් ගහන්නත් බෑ. ඒකත් කියන්නේ. ඔව් ඒක වෙනම වගේ. හරි. පොල් ගැලවෙන්න බෑ. හරි. ඊට පස්සේදී තමුන් ඉවරයි කියලා හිතනොත් නැගිටලා එන්න ඕනේ අපි මේ නිලධාරි මණ්ඩලයේ කෙනෙක් ළඟට. අපි ඊට අනුව තමයි අපි ඊට පස්සේ බලන ඕගොල්ලෝ කොච්චර සාර්ථකවද ඒක ගාලා තියෙන්නේ කියලා ඊට අනුව අපි තීරණය කරනවා. ඔව්. පොල් ගහන ගමන් කන්නත් බෑ. මොකොත් ඉතුරු වෙන්න තියාගන්න. හරි. මොකොත් ඉතුරු වෙන්න බෑ. එහෙනම් ජය වේවා පොඩ්ඩක් කියලා විසිල් එක ගහනකම්. පොල් ගහනකොට මොකද කිව්වේ? ඔව් වෙන විසිල් ගහන්න එපා. right 1 2 කවුද 3 කිව්ව එක? මාව මිනිමරු කරපදෝ හටරවලා. හරිද? right එහෙනම් බෑ අක්කේ බෑ අල්ලගෙන තින්නේ. එන්න මම ගහන්නේ පොල් බෑ අල්ලගෙන තින්නේ. හරි හරි. බෑ දෙකම ගහන්න ඕනේ හොඳේ. ඕ එකක් ගහලා කට්ටාතක ගහින්න එපා අනිත් එක ටක් ගාලා ගන්න. 1 2 3 let's start. අපිට පෙන්නේ. කෑලි වැටෙන්න බෑ. right අම්මේ පංචස්කන්ධෙම හෙල්ලෙනවා ඒගොල්ලෝ. පොල් කඩන්න බෑ පොල් කන්න බෑ ගාන ගමන් විසිල් ගහන්න බෑ. right ගාගෙන යනවා බුදු අම්මේ ගාලා ඉවරයි. මේ පොල් හලන්න බෑ බිමට. අපිට ගෙරිපත් අතන්න තියෙන ඔය ටික අන්න පළු යන්න ගහලා අර. ඔය හත්තිලා ඔය ලෙලි ගිහිල්ලානේ අර පොල් බෑ. මේ ගෑනු ගාගෙන යන්න ළඟයි බයයි මෙයා. ගානවා. ඇත්තටම යක්ෂ ගෑනු ටිකක් මේ. right හොඳයි. ගාගෙන යන්න ඔය හොඳයි. අනුගේ පොල් ගන්නවට වඩා තමන්ගේ පොල් ගාගන්න එක විතරක් දෙයක් නෑ. හරි. හොඳයි. හරි අක්කා. අම්මා අක්කා පොල් පළු ගහලානේ අක්කා.
අන්න නැගිටලත් ගන්න ඔය. ඔය ඉතින් ගන්න පුළුවන්, හිටගෙන ගන්න පුළුවන්, ඉඳගෙන ගන්න පුළුවන් නේ. එක එක විවිධ ක්‍රම තියෙනවා ගෑනු අය දන්නවා ඒක. හරි. ඈත් අපි පොල් ගන්නවද බං? අපි කුස්සියට යන්නේ නැහැ ලේසි. මේක ඉතින් මේවා ගෑනු වැඩනේ. right. සමහර පොල් බෑ උරතල් කරනවා. හරි. මොකද හරිද? ගෑවා. මොය මේ බෑ මොන බෑ දෙනේ. ගාලා තියෙන බෑ වල හැටි. ඕකයි. මේක සිම්පල් බෑයක් මේ. බලමු. හැබැයි ඉතින් පරීක්ෂා කරලා බලන්න ඕනේ. දැන් ගෑවා වගේ නෙමෙයි මිරිකන්න පුළුවන්ද බලන්න එපා. මිරිකන්න කැමති අය දුස්සන්න. පොල්. අලත් ඉතින් ඒවට නෑ දුස්සයි. පොල් මිරිකන්න කැමති අය. ඔව්වත් කැමති. පොල්. අක්කේ තාම දානවා කෝච්චිය බරක් වෙනවා. ගාපු ගෑමට. දැන් හොඳට පරීක්ෂා කරන්න ඉරමනේ දිනවද බලන්න. හරිද? හරිද? right. මම හිතන්නේ දරුණු තත්ත්වයක් උද්ගත වෙලා තියෙන්නේ මට පේන විදිහට. ඊළඟට තියෙනවා හොඳයි මෙන්න අනතුරු පවත්වනවා සිගිති විකටඳු තරගය සහ රැඩිටි විකටඳු තරගය ඒ සඳහා සූදානම් වෙලා වේදිකාවේ ඊළඟට විශේෂ තරගයක් තියෙනවා කැමති අය දොස්සන්න බැලුම් පිම්බවීමේ තරගය බැලුම නේ එක බැලුමයි දෙන්නේ උඹන්න ඕනේ පුපුරනකම් හරි කැමති අය දොස්සන්න පොඩි අය වතුර සහ කොකාකෝලා කැමති අය බැලුම් පුම්බන්න නේ අනිත් පිළිවෙල අපිට පුළුවන් ඉස්සරහට ඉස්සරහට බැලුම් පුපුර වීමේ තරගය බඩේ හුලන් තියෙන අය විශේෂයෙන් එන්න හුලන් නැත්තම් මැෂිමක් තියෙන හුලන් ගහලා ගන්නවා හැබැයි කරාමේ කොහෙටද ගහන්නේ කියලා අහන්න එපා බඩට හුලන් නැතිවට හුලන් ගහලා ගන්න right last වෙමු බැලුම් පුපුර වීමේ තරගයට සහභාගී වෙන පුත්ති පුතාලා දෝලා ඉක්මනින් right දැන් විශේෂ නිවේදනයක් ඔබ පිපාසයෙන් ඉන්න බව පේනවා වතුර කොකාකෝලා අවශ්‍ය ප්‍රමාණයට ඇවිල්ලා තියෙන බව කියනවා සංවිධායක මණ්ඩලය ගිහිලා ඒ අවශ්‍ය ප්‍රමාණයට Tamanට අවශ්‍ය වෙන ප්‍රමාණයට කෑම බීම